හරි ළමයි එතකොට අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා පළවෙනි පාඩමේ හොට්ස්පොට්ස් ටික ගැන. එතකොට ඒකෙදී අපි කිව්වා පළවෙනි පාඩම වීඩියෝ දෙකකින් අරන් එනවා. පළවෙනි වීඩියෝ එකේදී මේකේ තියෙන බේසික් concept ටික කතා කරලා ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේදී world wide web එක cloud computing වගේ concept කතා කරනවා කියලා කිව්වා. පළවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ අද ගේන්නේ. එතකොට අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා හරිද? මුලින්ම අපි කතා කරනවා ඉන්ටර්නෙට් ගැන. ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම කතා කරනවා. ඉන්ටර්නෙට් හරිද? එතකොට මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ප්‍රධාන සේවාවන් කිහිපයක්. එතකොට සිලබස් එකේ සේවාවන් ගොඩක් තියෙනවා. හැබැයි පොඩි අර වැඩි ගැඹුරින් අපට අධ්‍යයනය කරන්න තියෙන සේවාවන් දෙකක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක අපි කියනවා www. එහෙම නැත්නම් world wide web එක. අනිත් එක තමයි cloud computing. එතකොට මේ cloud computing යටතේ අපි කතා කරනවා ප්‍රධාන සේවාවන් දෙකක්. cloud computing අපිට දෙන ප්‍රධාන සේවාවන් දෙකක් කතා කරන එක තමයි IaaS ඊට පස්සේ PaaS සහ SaaS. ඒ කියන්නේ infrastructure as a service, platform as a service, software as a service කියන ප්‍රධාන සේවාවන් තුන කතා කරනවා. එතකොට ඒ කොටසදී මෙන්න මේ concept ටික කතා කරලා ඉවරලා අන්තිමට ළමයි syllabus එකේ පොඩි අර ටිකක් security part එකක් කතා කරන්න තියෙනවා. මේ plagiarism කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් චෞරත්වය කියලා කියනවා. ඊට පස්සේ phishing attack එක එහෙම නැත්නම් තතු බෑම කියන්නේ මොකද්ද? කරන්නේ ඒ වගේ concept ටිකක් අපිට අන්තිමට කතා කරන්න තියෙනවා. ඒතකොට ඒ part එක කතා කරලා ඉවරනාට පස්සේ මේකෙදි මම කලින් වීඩියෝ කිව්වා අපි මේකෙදි අර ICT පාවිච්චි වෙන ශේෂ්ත්‍ර ටික ගැන කතා කරනවා කියලා. හැබැයි මම හිතනවා ඒ ටික කතා කරන්න ඕනේ නැහැ. මොකද ඒකේ මම short note එකක් PDF එකක් විතර හදලා පල්ල description link එක දාලා දෙනවා. ඒකෙන් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඔයාලට ඒක අධ්‍යයනය කරලා මොනවාද ශේෂ්ත්‍ර ටික පාවිච්චි වෙන ශේෂ්ත්‍ර ටික කොහොමද ඉතින් ඔයාලා normally දන්නවනේ IT කියන දේ education එකට එහෙම නැත්නම් සෞඛ්‍ය වගේ ශේෂ්ත්‍ර වලට පාවිච්චි වෙනවා. ඒකට ඒකෙදි මොන වගේ උපකරණද අන්න ඒ වගේ ටික පොඩ්ඩක් ටච් එක තියාගන්න. ඒක තමයි short note එකක් පල්ල description එකේ දාලා තියෙනවා. හරි. එහෙනම් අපි අද පළවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එකේදී මෙන්න මේ concept එක කතා කරලා පළවෙනි පාඩමේ hotspots ටික කතා කරලා ඉන්නතර මේකෙදී මුළු සිලබස් එකේම තියෙන පාඩමම නෙවෙයි කතා කරන්නේ. අර වැඩියෙන්ම පොඩ්ඩක් ටච් කරගෙන යන්න ඕනි concept ටික තමයි අපි මේ වීඩියෝ series එකෙන් කතා කරනවා කියලා කිව්වේ. හරි. එහෙනම් අපි පළවෙනි concept එක විදිහට internet www cloud computing කියන concept ටික කතා කරමු. හරි. එතකොට අපි පළවෙනි concept එක විදිහට කතා කරන්න යන්නේ මේ internet කියන්නේ මොකක්ද කියන එක. මුලින්ම internet කියන එක මොකක්ද කියන්න කලින් අපි බලමු මේ internet කියන එක නම පොඩක් නම විශ්ලේෂණය කරලා බලමු. තමයි මේ internet කියන එක හැදලා තියෙන්නේ network. මෙන්න මේ network කියන එක කෙටි වෙලා තමයි මොකද්ද ඉන්ටර්නෙට් කියන එක තියෙන්නේ. හැදලා තියෙන්නේ. ඒ කියන්නේ තමයි මේ ජාලවල සම්බන්ධතාවයක් වගේ කියන concept එක තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. ජාලවල සම්බන්ධය. එහෙම නැත්නම් අපි සරලව කියන ජාලයන්ගේ ජාලයක් කියලා කියනවා. හරිද? හරි. අපි පොඩ්ඩක් මේක උදාහරණයකින්ම බලමු මොකද්ද මේ ඉන්ටර්නෙට් කියන එක. දැන් ඔන්න මංගාව තියෙනවා. හරිද? ඔන්න බලන්න. මංගාව තියෙනවා තමයි ලැප්ටොප් එකක්. සහ මංගාව තියෙනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් එක. මේ විදිහට දෙන්න මංගාව ලැප්ටොප් එකක් තියෙනවා. ඒ වගේ තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර් එක තියෙනවා. මට මෙන්න මේ ඩිවයිස් දෙක අතර සංනිවේදනයක්. එහෙම නැත්නම් මේකේ තියෙන data මේ දෙකේ තියෙන data ටික මට සංනිවේදනය කරගන්න ඕනේ. හරිද? ඒකට මම මොකද්ද කරන්නේ? මම කේබල් එකක් පාවිච්චි කරලා මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකයි මගේ ලැප්ටොප් කම්පියුටර් එකට සම්බන්ධ කරනවා. ඊට අමතරව ළමයි මට මේකට මගේ ෆෝන් එකක් කනෙක්ට් කරගන්න ඕනේ. හරිද? මගේ මේ තියෙන හිතන්නකො මේ තියෙන ෆෝන් එක කියලා. මේ තියෙන ෆෝන් එකත් මට මේකට කනෙක්ට් කරගන්න ඕනේ. ඒකට මම Wi-Fi පාවිච්චි කරනවා. හරි. හරි. එතකොට මේ මොකද්ද තියෙන්නේ? ඔන්න ඩිවයිස් කිහිපයක් තියෙනවා. ඒ ඩිවයිස් කිහිපයකට සම්බන්ධ කරලා තියෙන්නේ මොනවටද? data transmit කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේ සම්පත් හවුලේ පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ කනෙක්ෂන් එකක් ඇති කරපු ඩිවයිස් කිහිපයක් තමයි තියෙන්නේ. අපි මෙන්න මේකකට කියනවා තමයි ඔයාලා කොහොමද දන්නවා දැන්ටමත් මේකට අපි කියනවා network එකක් කියලා. එහෙම නැත්නම් ජාලයක් කියලා කියනවා. හරිනේ. ඩිවයිස් කිහිපයක් තියෙනවා. ඒවා අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒතර මේ network එක අපට කොන විදිහට wired විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ Wi-Fi, Bluetooth, එහෙම නැත්නම් තව satellite signal අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරලා wireless විදිහට අපිට මේ ජාලය හදා ගන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේ වගේ ජාලයක්
අපේ ගෙදර තියෙනවා. හරි. එතකොට මට මේ ජාලය අතර ඔන්න data ටික transmit කරගන්න පුළුවන්. හරිනේ. හරි. දැන් හිතන්න ඔයා ගාවත් මේ වගේ පොඩි ජාලයක් තියෙනවා. හරිද? ඔයා ගාවත් මෙන්න මේ වගේ desktop computer දෙකක් තියෙනවා. හරිද? මෙන්න මේ දෙක සම්බන්ධ වෙලා ඔයා ගාවත් පොඩි ජාලයක් තියෙනවා. හරිනේ. ඔන්න දැන් ඕනේ වෙනවා දැන් මට මගේ ජාලය ඇතුලේ දත්ත විතරක් නෙමෙයි ඔයාටත් ඔයාගේ ජාලය ඇතුලේ තියෙන දත්ත විතරක් සම්ප්‍රේෂණය කළා මදි. මං කියන අපි දෙන්න කනෙක්ෂන් එකක් ඇති කරගෙන අපි දෙන්න data transmit කරගමු කියලා. හරිද? data ටික සංනිවේදනය කරගමු කියලා කියනවා. හරිද? ඒකට අපි දෙන්න ඔන්න අපි දෙන්නගේ ජාල දෙක අන්න සම්බන්ධ කරගෙන ඔන්න දැන් අපි දෙන්නට දත්ත සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. හරිනේ? මෙන්න මේ වගේ ළමයි අපි මුළු ලෝකෙම ගත්තම මේ වගේ එක එක ජාල හැමතැනම තියෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාගේ ඉස්කෝලේ. හරිද? ඔයාගේ ඉස්කූල් එකේ මේ වගේ ජාලයක් තියෙනවා. වගේ ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ අනිවාර්යයෙන්ම තියෙන කම්පියුටර්ස් ටික එකට නෙට්වර්ක් කරලා තියෙනවා. ඊට අමතරව තව කොහෙද? තව යුනිවර්සිටි එකේ. යුනිවර්සිටි එකෙත් එහෙමනේ. යුනිවර්සිටි එකේ මේ විදිහට යුනිවර්සිටි එකේ තියෙන කම්පියුටර්ස් ටික එකට නෙට්වර්ක් කරලා තියෙනවා. තව එක එක බිස්නස් වල ඒක බිස්නස් වල තියෙන කම්පියුටරොත් මේ විදිහට එකට එකතු කරලා තියෙනවා. මෙන්න මේ වගේ මුළු ලෝකෙම ළමයි හැමතැනකම මෙන්න මේ වගේ එක එක නෙට්වර්ක් කම්පියුටර්ස් තියෙනවා. මෙන්න මේවා ළමයි එකිනෙකට සම්බන්ධ වෙලා මොකද කරන්නේ? දත්ත සම්ප්‍රේෂණය කරගන්න මේවා එකින් එකට සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. හරිද? නිකන් අපි මකුළු දෙලක් වගේ. හරිද? net එකක් වගේ මෙන්න මේ ටික දත්ත සම්ප්‍රේෂණය කරගන්න මේ ලෝකේ තියෙන හැම ඩිවයිස් එකක්ම එකට සම්බන්ධ වෙනවා. අන්න එහෙම සම්බන්ධ වුණාම ළමයි අපි කියනවා ඒකට මොකක් කියලාද? ඉන්ටර්නෙට් කියලා. එතකොට සරලවම ඉන්ටර්නෙට් කියලා කියන්නේ මොකද්ද? ලෝකයේ තියෙන ජාලයන්ගේ ජාල. එහෙම නැත්නම් ලෝකයේ තියෙන ජාලවල එකතුවට අපි කියනවා ඉන්ටර්නෙට් කියලා. ඒ ජාල එකිනෙකට එකතු වෙලා තියෙනවා දත්ත සම්ප්‍රේෂණය කරගන්න. දැන් උදාහරණයකට මට පුළුවන් හරිද අපේ ඉස්කෝලේ තියෙන data මොනවා හරි ටිකක් අන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි බිස්නස් වල තියෙන data ටිකක් මට ඔන්න ගන්න පුළුවන්. යුනිවර්සිටි එකේ තියෙන data ටිකක් මට පාවිච්චි කරලා කියන්නේ අරගෙන බලන්න පුළුවන්. තේරුණාද? අන්න ඒ වගේ මේ ලෝකෙම තියෙන එක එක නෙට්වර්ක් වල එකතුවට අපි කියනවා ඉන්ටර්නෙට් එකක් කියලා. හරිනේ? ඒ වගේ තමයි මේක තව පොඩි concept එකක් තියෙනවා. මෙන්න මේ ඉන්ටර්නෙට් එකට පොදු සම්මතයන් ටිකක් තියෙනවා. දත්ත සම්ප්‍රේෂණය කරනකොට පොදු සම්මතයක් ටිකක් තියෙනවා. අපි ඒක මේකෙදි කතා කරන්නේ ඕන නෙට්වර්ක් පාඩමේදී ඒ ටික වෙනම කතා කරනවා මේ සම්මතයන් ගැන. හරිද? අපි මේ සම්මතයන්ට කියනවා ළමයි මොනවා කියලාද? ප්‍රොටෝකෝල් කියලා කියනවා. හරිද? ඉන්ටර්නෙට් එකක් එක්ක වැඩ කරනකොට ඒක අර පොදු සම්මතය එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ්ස් ටික ප්‍රමිති ටිකක් තියෙනවා. නීති ටිකක් තියෙනවා. හරිද? මෙන්න මේවට අපි කියනවා ප්‍රොටෝකෝල් කියලා. ඒතකොට ප්‍රොටෝකෝල් වර්ග කිහිපයක් තියෙනවා. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා තියෙනවා. හයිපර්ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා තියෙනවා. සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියලා මේ වගේ ප්‍රොටෝකෝල් ටිකක් තියෙනවා. ඉතින් පළවෙනි පාඩමේ මේ ටික අපි වැඩි කතා කරන්නේ නෙට්වර්ක් පාඩමේදී මේවා එකින් එක විස්තර කරලා මේක කොහොමද වැඩ කරන්නේ කියන එකත් අපි නෙට්වර්ක් පාඩමේදී කතා කරනවා. හරි. එතකොට මෙතනදී මම හිතුවා මට අයිඩියා එකක් එන්න තියලා ලෝකයේ එක එක තැන්වල නෙට්වර්ක් තියෙනවා. හරිද? මේ නෙට්වර්ක් දත්ත සම්ප්‍රේෂණය කරන්න එකිනෙකට සම්බන්ධ වුණාම ඒකට අපි කියනවා ඉන්ටර්නෙට් කියලා. මම හිතනවා ඉන්ටර්නෙට් කියන එක ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. හරි. එතකොට මේ ඉන්ටර්නෙට් එකේ පොඩි ඉතිහාස කතාවක් තියෙනවා ළමයි. මේ ඉන්ටර්නෙට් කියන එක මුලින්ම ඇමරිකාවේ 1960 ගණන් වල මට මතක විදිහට 1960 ගණන් වල ඒ ඇමරිකාවේ ආරක්ෂක අංශයට ඕන වෙලා තියෙනවා පොඩි එයාලගේ දත්ත සම්ප්‍රේෂණය කරගන්න පොඩි නෙට්වර්ක් එකක් හදාගන්න. හරිද? ඒ නෙට්වර්ක් එකට අපි කියනවා මොකද්ද කියනවා මේ ආපනෙට්. ආර්පානෙට්. හරිද? මෙන්න මේ නමෙන් පොඩි නෙට්වර්ක් එකක් කියලා හදාගෙන එන්නේ concept එක තමයි අද වෙනකොට මේ ලෝකෙටම හරිද? මේ ලෝකෙටම දත්ත වලට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදිහට මේ ඉන්ටර්නෙට් කියන එක ප්‍රචලිත වෙලා එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. හරිද? එතකොට අද වෙනකොට මේ ඉන්ටර්නෙට් එක නිසා ලෝකෙ නිකන් මොකද්ද අපි කියනවා විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා කියලා මේ ඉන්ටර්නෙට් එක නිසා කියලා කියනවා. හරිනේ? හිතනවා මේ ඉන්ටර්නෙට් කියන පොඩ අයිඩියා එකක් ඔයාලට එන්න ඇති කියලා. එතකොට මෙන්න මේ ඉන්ටර්නෙට් එකෙන් ලබා දෙන ළමයි අපිට සර්විසස් ටිකක් තියෙනවා.
හරිද? ඉන්ටර්නෙට් එකේ විසින් අපිට ලබා දෙන සර්විසස් කිහිපයක් තියෙනවා. හරිද? මම ලිස්ට් කරන්නම් මොනවද අපිට කතා කරන්න තියෙන සර්විසස් කියලා. ඒතකොට සිලබස් එකේ සර්විසස් කිහිපයක්ම තියෙනවා. හැබැයි අපි ඒ සර්විසස් ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. අපි ප්‍රධාන සර්විසස් දෙකක් විතරයි කතා කරන්නේ. හරිනේ. ඒතකොට පළවෙනි සර්විස් එක තමයි අපි කියනවා world wide web. අපි සිම්පල් කියනවා www world wide web එක. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා cloud computing. මෙන්න මේ සර්විස් දෙක ගැන තමයි අපි මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. අනිත් ඒවා ගැන වැඩි සාකච්ඡා කරන්නේ නැහැ. මොකද ඒ ගැන සිලබස් එකෙත් වැඩි නැහැ. ඒක concept එක list කරලා තියෙනවා වගේ තමයි ඒ ටික තියෙන්නේ. හරිනේ. එතකොට world wide web එක තියෙනවා cloud computing. ඊට අමතරව අපි කවුරුත් දන්න email. අපිට මේ email කියන්නේ මේ ඉන්ටර්නෙට් එකෙන් දෙන සර්විස් එකක්. තව තියෙනවා අපි කියනවා IPTV කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා remote login. තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා instant messaging. එහෙම නැත්නම් අපි කියන ක්ෂණික පණිවිඩ හුවමාරු. ඊට අමතරව වීඩියෝ කන්ෆරන්සින්, සෝෂල් මීඩියා, මෙන්න මේ වගේ දේවල් ළමයි මේ ඉන්ටර්නෙට් එකෙන් ලබා දෙන අපිට සර්විසස්. හරිද? එහෙම නැත්නම් අන්තර්ජාලය විසින් ලබා දෙන සර්විසස්. එතකොට මෙන්න මේ සර්විස් ටික පොඩි අයිඩියාවක් තියන්නකො. සමහරට MCQ ප්‍රශ්නයක් වගේ අහන්න පුළුවන්. අන්තර්ජාලයේ සේවාවක් නොවන්නේ කියලා පොඩි කීකජු කරන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරිද? ඒතර මේ ටික ඔයාලට ලිස්ට් කරගන්න පුළුවන් විදිහට පොඩි 4-5ක් විතර මතක තියාගන්න මොනවද අන්තර්ජාලය විසින් ලබා දෙන සර්විසස් කියලා. එතකොට මෙන්න මේ සර්විසස් අතරින් අපි අද කතා කරනවා world wide web එකයි මෙන්න මේ cloud computing කියන එකයි. මෙන්න මේ දෙක කතා කරාම අද වීඩියෝ එකේ භාගයක්ම අපි ඉවර වෙනවා. හරිනේ? හරි. එතකොට අපි දැන් මුලින්ම කතා කරමු මොකද්ද world wide web කියන්නේ කියන එක ගැන. අපි කතා කරන්න යන්නේ world wide web. අපි කියනවා www. හරි. එතකොට මේක ඇවිල්ලා මෙන්න මේ ඉන්ටර්නෙට් එකෙන් හරිද? මෙන්න මේ ඉන්ටර්නෙට් එකෙන් අපට හම්බෙන එක සර්විස් එකක් තමයි world wide web කියලා කියන්නේ. හරිනේ. ඒතර මොකද්ද මේ world wide web කියලා කියන්නේ? ළමයි මේ world wide web එක එළියට එන්නේ අර මම ඔයාලට කිව්ව ඉන්ටර්නෙට් එක මුලින්ම ආවේ කොයි කාලෙද? 60 දශකයේ අර ඇමරිකාවේ ආරක්ෂක අංශයට වුණා. එයාලගේ දත්ත ටික පොඩ්ඩක් සම්ප්‍රේෂණය කරගන්න ජාලයක් හදාගෙන ඒකට අපි ARPANET කියලා කිව්වා. එතකොට ඒක එක්ස්පෑන්ඩ් වෙලා තමයි අද වෙනකොට මේ ඉන්ටර්නෙට් කියන එක ලෝකේ විශ්ව ගම්මානයක් වෙන තරමට මේ ඉන්ටර්නෙට් කියන එක ප්‍රචලිත වෙලා තියෙන්නේ. මෙන්න මේ ARPANET කියන net concept එක හොයාගත්ත දවස්වලම තමයි මේ world wide කියන එකත් එළියට එන්නේ. එතකොට මේක හොයාගත්තේ මේකේ founder තමයි අපි කියන ටිම් බර්නර්ස්-ලී. ටිම් බර්නර්ස්-ලී කියන කෙනා තමයි මෙන්න මේ world wide web එකේ founder. හරිද? එතකොට මොකද්ද world wide web කියන්නේ? ළමයි අපි මෙන්න මේ විදිහට මම ආයේ මේ ඉන්ටර්නෙට් කියන තැනට එනවා. මෙන්න මේ විදිහට අපි network හදාගත්තානේ. හරිද? කියන්නේ මේ එක එක network අපි connection එක සම්බන්ධ කරලා අපි ඉන්ටර්නෙට් කියන එක හදාගෙන තියෙනවා. එතකොට මේ එක එක network වල තියෙනවාමයි digital files. digital file. හරිද? මොනවාද? audio තියෙන්න පුළුවන්, web page තියෙන්න පුළුවන්, ඊට අමතරව video, images, මෙන්න මේ digital files තියෙනවා ළමයි. මෙන්න මේ digital files මේ එක එක network හරහා අර මේ සංනිවේදනය කරගන්න. එහෙම නැත්නම් එක එක network හරහා මේ සම්ප්‍රේෂණය කරගන්න හදලා තියෙන පද්ධතියට තමයි ළමයි අපි world wide web කියලා කියන්නේ. එතකොට මේකේ නිර්වචනයේ විදිහට තියෙන්නේ මෙන්න මේ digital අන්තර්ජාලය තුල පවතින විවිධ විද්‍යුත් ගොනු වල එහෙම නැත්නම් digital file වල electronic file වල එකතුවක් කියලා අපි මේ world wide web කියලා කියන එක කියනවා. එතකොට මේක වෙන්නේ කොහොමද?
මේක වෙන්නේ මේ එක එක network එහෙම නැත්නම් කියන server computer කියලා දෙයක් තියෙනවා. මම හිතනවා ඕන server computer කියන්නේ මොකක්ද කියලා දන්න කියලා. දැන් කොහොමද A level කරන ළමෙක් විදිහට IT කරන ළමෙක් විදිහට server කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පොඩි idea එකක් තියෙන්න ඕනේ. මොකද දැන් මම විශ්වාස කරන දෙයක් තමයි ළමයි අපි දෙයක් හරියටම අපේ ඔළුවට යන්නේ අපි self study කරොත්. ඒ නිසා මම හිතනවා ඔයාලා self study කරලා පොඩි knowledge එකක් හරි තියාගෙන ඇති මොකද්ද server computer කියන්නේ. කියන්නේ දැන් අපි උගන්වන දේම ඔයා ඔළුවට දානවට වඩා ඒ concept එක අරන් ගිහලා ඔයා දැන් තව search කරලා හොයන්න ඕනි. දැන් මේ වෙනකොට ගොඩක් තියෙනවානේ ChatGPT, Gemini, Claude. ඒ විදිහට ගොඩක් ක්‍රම දැන් තියෙනවා. දැන් අපේම ප්‍රශ්න කර සර් කෙනෙක්ගෙම ප්‍රශ්න කර අහන්න ඕනේ. දැන් ඔයාලට ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට self study කියන එක දැන් ඔතනම කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම self study කියන දේ ඔළුවට තියාගෙන හැමදේම තමන් ඉගෙන ගන්න බලන්න. ඒතර මම කියන server computer කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැති කියලා. හරිනේ. එතකොට මේ network වල සමහර තැන්වල server computers එහෙම තියෙනවා. හරිද? ඒතර ඒ server computers වල තියෙන මෙන්න මේ digital file, audio file, web page, video මෙන්න මේ වගේ දේවල් access කරන්න, ඒවට access කරන්න හදලා තියෙන පද්ධතියට තමයි අපි world wide web කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔක තමයි සරලම world wide web කියලා කියන්නේ. ඒතර ඒක founder විදිහට Tim Berners-Lee කියලා දෙනවා. ඒතර ඔයා මතක තියාගන්න world wide web කියලා කියන්නේ අන්තර්ජාලය තුල පවතින ජාලවල හරිද විද්‍යුත් ලේඛනවල එකතුවක් සහ ඒවට ප්‍රවේශ වෙන්න හදලා තියෙන පද්ධතියට තමයි world wide web කියලා කියන්නේ. එතකොට ඒකේ founder පොඩ්ඩක් මතක තියාගන්න Tim Berners-Lee. ඒ වගේම තමයි මෙන්න මේක තමයි control කරන්න සංවිධානයක්. එහෙම නැත්නම් organization එකක් තියෙනවා. ඒකට අපි කියනවා එකක් මතක තියාගන්න MCQ එක වගේ අහන්න පුළුවන්. W3C කියන organization එක තමයි මෙන්න මේ world wide web එකේ ප්‍රමිති. එහෙම නැත්නම් ඒ කියන්නේ දැන් අපි වෙබ්සයිට් එකක් හදනවා කියමු. ඒ වෙබ්සයිට් එක හදනකොට ඒක අපි HTML කියන ලැන්ග්වේජ් එක හරහා තමයි හදන්නේ. හරිද? අන්න ඒ විදිහට හදන්න ඕනි. ඒකේ මේ තියෙන්න ඕනි මෙන්න මේ විදිහට. ඒ වගේ අර ප්‍රමිති හදන්නේ මෙන්න මේ W3C කියන organization එක. ඒකත් මතක තියාගන්න. හරිද? ඒතර අපි ඉන්ටර්නෙට් කියන එක කතා කරා. ඉන්ටර්නෙට් කියන්නේ මොකද්ද? ඉන්ටර්නෙට් කියලා කියන්නේ ලෝකයේ තියෙන විවිධ ජාල අන්න ඒ වගේ එකතුවක් තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. ඒතර මේ ඉන්ටර්නෙට් එක දෙන එක ලොකු සේවාවක් තමයි world wide web එක. world wide web කියලා කියන්නේ මෙන්න මේ ජාලවල තියෙන විද්‍යුත් ලේඛනවල එකතුවක්. එහෙම නැත්නම් මේ විද්‍යුත් ලේඛන වලට access කරන්න පුළුවන් වෙන විදිහට හදපු system එකට අපි කියනවා world wide web එක කියලා. ඒතකොට මේක founder තමයි Tim Berners-Lee. ඒතකොට මේක organization එකක් විදිහට මේක පාලනය කරන W3C කියන එක. ඒතකොට මේක හදලා තියෙන්නේ මේ Tim Berners-Lee කියන පුද්ගලයාම තමයි. හරි. මම හිතනවා මේ ගැන හොඳ අයිඩියක් එන්න කියලා මේ world wide web එක ගැනත්. ඉතින් මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. මේක තේරුන්නේ නැහැ මෙහෙමයි කියලා. අනිවාර්යෙන්ම reply comment එකක් දාන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් මගේ WhatsApp number එක පල්ලෙහා දාලා දෙනවා. ඒකට message එකක් දාලා ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. සහ මගේ මොන හරි අතපසුවීමක් තියෙනවා නම් ඒක ඔයාලට පල්ලෙහා comment section එකේ comment එකක් දාලා නිවැරදි කරන්න පුළුවන්. හරිනේ. එහෙනම් මුකුත් මේ බණින්නේවත් මුකුත් කරන්නේ නැහැ. හරිනේ. හරි ඊළඟට අපි කතා කරනවා දැන් world wide web එක හරි මම හිතනවා ඔයාලට idea එකක් තියෙන්න ඇති කියලා. world wide web කියලා කියන්නේ මෙන්න මේ network වල තියෙන digital file වල එකතුවක් සහ ඒ වගේම තමයි ඒව අතර access කරන්නේ මේ digital file වලට එහෙම තමයි electronic file වලට access කරන්න හදලා තියෙන system එක තමයි world wide web කියලා කියන්නේ. හරි ඒකත් ඉවරයි. මේ වීඩියෝ එකේදී අපි කතා කරා මුලින්ම ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන ප්‍රධාන සේවාවක් කරන world wide web ගැන අපි කතා කරා. දැන් ඒකේ අනිත් සේවාව තමයි අපි කතා කරන්න යන්නේ මොකද්ද? මම කිව්වා ඒක ටිකක් ලොකු concept එකක් ළමයි මේක ඇවිල්ලා අපි emergent technology කියලා කියන නැගී යන තාක්ෂණයක් කියලා කියනවා මේ concept එක. මේකට කියන cloud computing. ඒතකොට cloud computing කියවම නිකන් මේ වලාකුළක් උඩ තියෙන පරිගණකයක් වගේ එහෙම ගන්න නෙමෙයි. මම හිතනවා ඔයාලා දන්නද කියලා cloud computing. අපි සිංහලෙන් කියන වලාකුළු පරිගණනය. කියන එක අපි පොඩි උදාහරණයක් අරගෙන සාකච්ඡා කරමු. නැත්නම් ඒක අර නිකම්ම මේක ඩිෆිනිෂන් එක කිව්වට ඔළුවට යන්නේ නැහැ. හරිද? ඔන්න මෙහෙමයි සීන් එක. ඔන්න ළමයි මං ගාව තියෙනවා දැන් අපි දානවා වෙබ්සයිට් එකක් හදනකොට අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක කොහොමද දැන් මම ඉස්සර කිව්වා self study කරලා හරි දැනගෙන ඉන්න ඕනි. දැන් වෙබ්සයිට් එකක් හදන්න පාවිච්චි කරන ලැන්ග්වේජ් එක මොකද්ද? ලැන්ග්වේජ් කියන්නේ මොන විදිහට කෝඩ් කළා? HTML විදිහට කෝඩ් කළා තමයි. HTML කියන ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් එක පාවිච්චි කළා තමයි අපි ඔන්න වෙබ්සයිට් එකක් හදන්නේ. හරිද?
ඒතර ඔන්න මං ගාව තියෙනවා ළමයි මං ගාව තියෙන HTML ෆයිල් එකක්. හරිද? මේ විදිහට HTML ෆයිල් එකක් තියෙනවා. ෆයිල් එකේ නම තමයි ict.html. එතකොට මම මේකෙදි වෙබ්සයිට් එකක් හදලා තියෙන්නේ. ඒ වෙබ්සයිට් එක මම මෙන්න මේ විදිහට ෆයිල් එකක් විදිහට සේව් කරලා තියෙනවා. හරිද? එතකොට මට මෙන්න මේ HTML ෆයිල් එක නැත්නම් හිතන්න මේ වෙබ්සයිට් එකක් කියලා. හරිද? හිතන්න මේ වෙබ්සයිට් එකක් කියලා. මෙන්න මේ වෙබ්සයිට් එක මගේ පර්සනල් කම්පියුටර් එකේ, ඒ කියන්නේ මගේ ලැප්ටොප් එකේ, හරිද? මගේ ලැප්ටොප් එකේ මේ දින ඔය ලැප්ටොප් එක කැත වුණා ගමන්නේ. හරිද? මෙන්න මේ වෙබ්සයිට් කියන ෆයිල් එක මගේ ලැප්ටොප් එකේ තියාගත්තා කියලා මේ ලෝකේ ඉන්න අනිත් කට්ටියට මේක ඇක්සස් කරන්න බෑනේ. කොටින් කිව්වොත් මම මේ වෙබ්සයිට් එක මගේ ලැප්ටොප් එකට දාලා දෙනවා. ඉතින් ඔයාටවත් ඒකට ඇවිල්ලා බලන්න බෑ. මොකද ඒකට ඇක්සස් එක නැහැ. ඒ කියන්නේ ලෝකයට මේක බලන්න පුළුවන් විදිහට අපි මගේ කම්පියුටරේට ඇවිල්ලා ඒක බලන්න බෑ. මොකද ඒක ඇවිල්ලා පර්සනල් කම්පියුටර් එක. හරිද? ඒතකොට මේකේ තිබ්බා කියලා ඔයාලට මේ HTML ෆයිල් එක බලන්න බෑ. හරිනේ? එතකොට මට කොහොමද මේක අනිත් කට්ටියටත් බලන්න පුළුවන් විදිහට මම දෙන්නේ? ඒකට මට එක ක්‍රමයක් තියෙනවා. ඕනම් මට සර්වර් කම්පියුටර් එක සල්ලි දීලා ගන්න පුළුවන්. හරිද? මම නිකන් මේ විදිහට අදින්නම්. හරිද? මේ මොකද්ද? සර්වර් කම්පියුටර් එක. හරි. සර්වර් කම්පියුටර් එක. එතකොට මට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක, මේ HTML ෆයිල් එක මෙන්න මේ සර්වර් කම්පියුටර් එකට දාලා, හරිද? මේකට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික, ඒ කියන්නේ විදුලිය දීලා, හරිද? ඒ වගේ තමයි මේකට පැය 24ෙම තියෙන මොකද්ද? ඉන්ටර්නෙට් පහසුකම මේකට දීලා අන්න ඒක සර්වර් එකක් විතර රන් වෙන්න දීලා මට පුළුවන් මේක පබ්ලිෂ් කරලා මේ වෙබ්සයිට් එක මේ සර්වර් කම්පියුටර් දාලා අනිත් කට්ටියට ඇක්සස් කරන්න මේකට දෙන්න පුළුවන්. හැබැයි ළමයි මේක ඇවිල්ලා ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ මේ සර්වර් කම්පියුටර් එකක් අපිට සල්ලි දීලා ගන්න තරම් ලොකු වියදමක් යනවා. ඒ කියන්නේ මේ සර්වර් කම්පියුටර් ගොඩක් එක්ස්පෙන්සිව්. හරිද? එකක් තමයි ළමයි එක්ස්පෙන්සිව්. අනිත් දේ තමයි ළමයි හිතන්නකො මේ සර්වර් කම්පියුටර් එක මේ කැඩුනා කියලා. අන්න ඒ වෙලාවදී අපිට මේන්ටේන් කොස්ට් එකක් යනවා. ඊට අමතරව මොනවාද? ඊට අමතරව ළමයි මෙන්න මේ සර්වර් කම්පියුටර් එකට ලොකු විදුලියක් යනවා. එතකොට විදුලිය යනකොට අපිට ලොකු කරන්ට් බිලක් යනවා. ඊට අමතරව මොනවාද? ඉන්ටර්නෙට් එක මේකට හැම නිතර පැය 24ෙම අපිට මේක ඔන් කරලා තියෙන්න ඕනේ. එතකොට පැය 24ෙම මේකට ඔන් කරලා දීම ඉන්ටර්නෙට් බිල යනවා. හරිද? අන්න ඒ වගේ ළමයි අපිට සර්වර් කම්පියුටරයක් අරගෙන අපි මේ වෙබ්සයිට් එක අපි පෞද්ගලිකව සර්වර් කම්පියුටරයක් අරන් මේක පබ්ලිෂ් කරන්න ගියාම ලොකු වියදමක් දරන්න වෙනවා. හරිද? එතකොට හිතන්නකො පොඩි නිකන් ෂොප් එකක් තියෙනවා. හිතන්න පොඩි තියෙනවා මොනවා ෂොප් එකක්ද? සැලුන් එකක් තියෙනවා. එතකොට යාගේ මාසික ලාභය ඇවිල්ලා නිකන් මාසිකට නිකන් රුපියල් අපි නිකන් දල වශයෙන් ගමු 40000ක් විතර තමයි ලාභය තියෙන්නේ. එතකොට එයාට ඕනි වෙනවා මේ වගේ වෙබ්සයිට් එකක්. එතකොට එයා සර්වර් කම්පියුටරයක් අරන් මේක මේන්ටේන් කරන්න ගියාම ඇත්තට මෙයාගේ ලාභය ඇති වැඩක් නැහැ. හරිද? අන්න ඒ වගේ මෙන්න මේ වගේ සර්වර් කම්පියුටරයක් පෞද්ගලිකව අරන් පාවිච්චි කරන එක ප්‍රැක්ටිකලි නැහැ. හරිද? හැබැයි ළමයි ඕකට පොඩි විසඳුමක් තියෙනවා. හරිද? ළමයි තියෙනවා මේකට එක එක ආයතන තියෙනවා ළමයි. අපි ප්‍රසිද්ධම ආයතනයක් තමයි ළමයි AWS. මම මේ නිකන් AWS එකම උදාහරණයක් ගන්නම්. අපි මේක දෙන්නේ Amazon කියන ආයතනය විසින් තමයි මේ AWS කියන කරගෙන යන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ ආයතන විසින් ළමයි අපිට දෙනවා මොනවද? මේ ආයතන ගාව තියෙනවා ළමයි සර්වර් කම්පියුටර්ස්. හරිද? එයාලා මේ විදිහට සර්වර් කම්පියුටර් එකක් දෙකක් නෙමෙයි සර්වර් කම්පියුටර් විශාල ගාණක් වෙනම ගොඩනැගිල්ලක දාලා එයාලා ඒ සර්වර් කම්පියුටර්ස් මේන්ටේන් කරගෙන යනවා. හරිද? සර්වර් කම්පියුටර්ස් මම නිකන් මේ විදිහට අදින්නම්. ගෙවල් නෙමෙයි මේ සර්වර් කම්පියුටර්ස්. මේ විදිහට සර්වර් කම්පියුටර්ස් එයාලා වෙනම ගොඩනැගිල්ලක දාලා ඒවා ඒ ටික මේන්ටේන් කරගෙන එයාලා යනවා. එතකොට මෙන්න මේ ආයතන ළමයි මේ ආයතනයෙන් බාහිරව ඉන්න ප්‍රජාවට එහෙම නැත්නම් කට්ටියට එයාලගේ මෙන්න මේ ඩිවයිස් එහෙම නැත්නම් මෙන්න මේ සර්වර් කම්පියුටර්ස් පාවිච්චි කරන්න අයිතිය දෙනවා. මොන පහසුකමටද? රෙන්ට් කරනවා. එයාලා මේ කම්පියුටර්ස් රෙන්ට් කරනවා.
ඔය නිකන් අපි කාර් එකක් රෙන්ට් එකට ගන්නවා වගේ එයාලගේ මෙන්න මේ තියෙන කම්පියුටර්ස් අනිත් කට්ටියට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට රෙන්ට් කරනවා. හරිද? අන්න දැන් මට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක ළමයි මේ විදිහට මම සර්වර් කම්පියුටර් එකක් අරගෙන මිලදීගෙන කරන්නේ නැතුව මම මාසිකව ගාස්තුවක් දීලා ඉතින් මේක මේන්ටේන් කරනවට වඩා ළමයි මේකත් දීලා මේන්ටේන් කරනවට වඩා අඩු මුදලකට මට මෙයාලගෙන් මෙන්න මේ සර්වර් කම්පියුටර් එක පාවිච්චි කිරීමේ අයිතිය ගන්න පුළුවන්. ඒතකොට ඒක මාසිකව හරි වාර්ෂික වගේ දෙන පොඩි ගාණක් සමහර ඩොලර් ගාණක් තමයි එන්නේ. මෙන්න මේ වෙබ්සයිට් එක මම මොකද කරන්නේ? මම මෙන්න මේ වෙබ්සයිට් එක ගිහිල්ලා මෙන්න මේ සර්වර් කම්පියුටර් එක හොස්ට් කරනවා. දැන් මොකක්ද උනේ? මම පෞද්ගලික සර්වර් කම්පියුටර් එකක් මිලදී ගත්තේ නෑ. මෙන්න මේ HTML ෆයිල් එක එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එක ගිහිල්ලා වෙන ආයතනයක් විසින් මේන්ටේන් කරගෙන යන වෙන ආයතනයක් විසින් ඒවා අප්ඩේට් කරන සහ ඒ වාගේ සේවාව ලබා දෙන මොකටද සර්වර් කම්පියුටර් එකට ගිහිල්ලා මම මෙන්න මේ HTML ෆයිල් එක දැම්මා. හරිද? ict.html හරිනේ. දැන් මොකද වෙන්නේ? දැන් ඕන කෙනෙක්ට ගිහිල්ලා මෙන්න මේ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. ක්ලවුඩ් කම්පියුටින් කියන එක ගැන අපි නිර්වචනයක් ගත්තොත් මොකද්ද නිර්වචනය වෙන්නේ? ක්ලවුඩ් කම්පියුටින් කියලා කියන්නේ අපිට අවශ්‍ය පරිගණන පහසුකම්. ඒතර පරිගණන පහසුකම් මොකද්ද? පරිගණන පහසුකම් කියන්නේ කම්පියුටින් කියලා කියන්නේ මොකද්ද? කම්පියුටර් data store කරන්න. හරිද? ඒ data වලට access කරන්න. මෙන්න මේ වගේ අපට අවශ්‍ය පරිගණන පහසුකම් තියෙනවානේ. මෙන්න මේ පරිගණන පහසුකම් අන්තර්ජාලය හරහා වයර්ලස් විදිහට අන්තර්ජාලය හරහා වෙනත් ආයතනයන් විසින් ලබා දෙන පරිගණනවල සිදු කිරීම තමයි ක්ලවුඩ් කම්පියුටින් කියන සංකල්පයේදී අදහස් වෙන්නේ. එතකොට මං ආයෙ කියලා දෙන්නම් මොකද්ද? ඔන්න මට වෙබ්සයිට් එකක් හොස්ට් කරන්න ඕනි. මට ඕන පුළුවන් සර්වර් කම්පියුටර් එකක් අරන් ඒක අන්තර්ජාලයට සම්බන්ධ කරලා ඒ දේ කරන්න. හැබැයි අපි දන්න එකදී ලොකු කොස්ට් එකක් යනවා. ඒක මේන්ටේන් කොස්ට් කරයක් තියෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? වෙනත් ආයතනයක් විසින් ලබා දෙනවා. මෙන්න මේ වගේ සර්වර්ස් වලට ඇක්සස් කරන්න පහසුකම ලබා දෙනවා. ඒක රෙන්ට් පහසුකමට තමයි දෙන්නේ. අන්න ඒකට මට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක ගිහිල්ලා ඒ සර්වර් කම්පියුටර් එක හොස්ට් කරලා අනිත් කට්ටියට ඇක්සස් කරන්න ලබා දෙන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට. හරිද? අන්න ඒ වගේ පරිගණන පහසුකම් එහෙම නැත්නම් පරිගණන ක්‍රියාකාරකම් අපි අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක තියෙන පරිගණකවල සිදු කිරීම තමයි ක්ලවුඩ් කම්පියුටින් එකේ සරලම අයිඩියා එක තියෙන්නේ. මම හිතනවා හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. හරිද? එතකොට මුලින්ම මේකේ සර්විසස් කිහිපයක් තියෙනවා. සර්විසස් වලට යන්න තමයි පොඩ්ඩක් මේකේ වාසි මොනවද කියලා බලමු. හරි පොඩි වාසි එකක් දෙකක් අපි කතා කරමු. එකක් තමයි වාසිය ළමයි අපිට මොකද්ද? අපේ මෙන්න මේවා දැන් අපි අලුතෙන් සර්වර් කම්පියුටර් එකක් අරන් ඒවා මේන්ටේන් කරන් ගියාම ලොකු වියදමක් යනවනේ. හැබැයි ඒ වියදම අපට අඩු වෙනවා. මොකද මෙන්න මේ සර්වර් කම්පියුටර් මේන්ටේන් කරන්න ඒවට අවශ්‍ය අප්ග්‍රේඩ් කරන්න මෙන්න මේ සේවාව පවත්වාගෙන යන ආයතනයේ විසින්ම. හරිද? අන්න ඒක අපිට හම්බෙන ලොකු වාසියක්. ඒ වගේම තමයි මේකදී මොන හරි data එකක් අපි මෙන්න මේ මෙන්න මේ සර්වර් කම්පියුටර් ස්ටෝර් කරලා තිබ්බම අපිට ඕන වෙලාවක ඕන තැනක අන්තර්ජාලය හරහා අපිට ඒවට ඇක්සස් කිරීමේ පහසුකම හම්බ වෙනවා. ඒකත් එක වාසියක්. ඒ වගේම තමයි මේකට තියෙන අවාසියක් තමයි ළමයි මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වුණොත්. හරිද? මෙන්න මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වුණොත් අපිට මේ සර්වර් කම්පියුටර් වල තියෙන data වලට ඇක්සස් කිරීමේ පහසුකම නැහැ. අන්න ඒක පොඩි අවාසියක් විදියට තියෙනවා. සහ ඒ වගේ තමයි සමහර කලාවට මේ වගේ security issue එන්නත් පුළුවන්. ඒ වගේ පොඩි අවදානමකුත් තියෙනවා මේ ක්ලවුඩ් කම්පියුටින් පාවිච්චි කිරීමේදී. හරිනේ? හරි ඔයයන් ජස්ට් අයිඩියා ගන්න මොනවද වාසි සහ අවාසි කියන එක ගැන පොඩි ජස්ට් අයිඩියා එකක් තියාගන්න. හරි. දැන් අතර අපි ක්ලවුඩ් කම්පියුටින් ගැන දන්නවා. දැන් අපි යන්නේ මේ ක්ලවුඩ් කම්පියුටින් වල දෙන සර්විස් ගැන කතා කරන්න. එහෙනම් බ්‍රීෆ්ලි අපි කතා කරගෙන යමු මොකද්ද සර්විසස් කියලා. හරිනේ? එතකොට ළමයි සර්විසස් ගත්තම ඔයාලගේ සිලබස් එකේ කතා කරන්න තියෙන සර්විසස් 3යි. හැබැයි මේකේ සර්විසස් ක්ලවුඩ් කම්පියුටින් වල සර්විසස් ගොඩක් තියෙනවා. මම මුලින් මේ ටික ලිස්ට් කරගෙන යන්න කිහිපයක්. ඊට පස්සේ ප්‍රධාන දේ දැනගමු. මොකද ICT වල ඔයා ඒවත් දැනගෙන ඉන්න ඕනි. මෙන්න මේ වගේ දේවලුත් තියෙනවා කියන එක ගැන. හරි. පළවෙනි එක තමයි මේක තමයි ප්‍රධානම එක ළමයි IaaS අපි කියනවා Infrastructure as a Service. එහෙම නැත්නම් යටිතල පහසුකම් සේවාවක් ලෙස. අනිත් එක මොකද්ද? PaaS
අපි කියනවා platform as a service. ඊට පස්සේ මොකද්ද? SaaS. අපි කියනවා software as a service. හරිද? එතකොට මෙන්න මේ තුන තමයි අපිට සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව තියෙනවා BAAS. අපි කියනවා back end as a service. තව තියෙනවා FAAS. function as a service. මෙන්න මේ වගේ කිහිපයකුත් තියෙනවා. ඊළඟට තව කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි මෙන්න මේ තුන තමයි මේ cloud computing වල services විදිහට කතා කරන්නේ. හරිද? හරි. එතකොට අපි එකින් එක කතා කරමු. හරි. එතකොට අපි පළවෙනි service එක විදිහට කතා කරමු. IaaS. එහෙම නැත්නම් මේකට කියනවා infrastructure as a service. අපි සිංහලෙන් කියනවා මොකක්ද? යටිතල පහසුකම් සේවා. infrastructure as a service IaaS කියන එක මතක තියාගන්න. හරි. හරිද? මොකද්ද infrastructure as a service කියලා කියන්නේ? මොකද්ද infrastructure එක කියන්නේ? යටිතල පහසුකම. ළමයි යටිතල පහසුකමක් ගත්තම මේකෙදි වෙන්නේ මේ වගේ දෙයක්. දැන් අපි අර කලින් ගත්ත උදාහරණ ගමුකෝ. මෙතනදී මොකද්ද වෙන්නේ? මෙතනදී වෙන්නේ මට මෙන්න මේ මගේ වෙබ්සයිට් එක මම සල්ලි දීලා සර්වර් එකක් ගන්න නැතුව මම සල්ලි දීලා මෙතනදී සර්වර් එකක් ගන්නෙ නෑ. මෙහෙම සර්වර් එකක් ගන්න නෑ. මම මොකද කරන්නේ? මගේ මෙන්න මේ වෙබ්සයිට් එක ගිහිල්ලා වෙන කම්පියුටර් එක එහෙම නැත්නම් සර්වර් කම්පියුටර් එක හොස්ට් කිරීමක් තමයි වෙන්නේ. හරිද? එතකොට ළමයි මේ යටිතල පහසුකම් කියලා කියන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක තියෙනවානේ. මෙන්න මේ වෙබ්සයිට් එක රන් කරන්න අවශ්‍ය මොනවාද? ස්ටෝරේජ්. හරිද? ස්ටෝරේජ්, ඩොඩ ඩිස්ක්, ඊට අමතරව මේක රන් කරන්න අවශ්‍ය මෙමරි, ඊට අමතරව මේකට අවශ්‍ය CPU, GPU අපි කියන graphical processing unit, GPU, RAM, ඊට අමතරව network device, networking පහසුකම. මෙන්න මේ වගේ මෙන්න මේ වෙබ්සයිට් එක රන් වෙන්න අවශ්‍ය යටිතල පහසුකම් මොනවාද? network තියෙන්න ඕනේ, storage එක, CPU, GPU, මෙන්න මේ වගේ පහසුකම් ලබා දෙන එකට අපි කියනවා යටිතල පහසුකම් ලබා දෙනවා කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට අදාළව data store කරන්න ඕනි. අන්න hard drive storage එකක් තියෙන්න ඕනි. ඊළඟට ඒක හොඳට smoothly run වෙන්න CPU එකක්, GPU එකක් තියෙන්න ඕනි. මෙන්න මේ වගේ අපිට යටිතල පහසුකම් ටිකක් ලබා දෙන එකට අපි කියනවා IaaS. එහෙම නැත්නම් infrastructure as a service කියලා. මම හිතන අයිඩියා එකක් කියන්න ඇතිලා මොකද්ද IaaS කියන්නේ කියන එක ගැන. ඒ කියන්නේ අපිට ඕන මොන හරි data ටිකක් store කරගන්න, ඒ data ටික store කරගන්න අවශ්‍ය storage පහසුකම ඔන්න ලබා දෙනවා. අපිට ඕන වෙබ්සයිට් එක රන් කරන්න අර CPU එක හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ, GPU එක RAM එක හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. අන්න ඒකට අපි කියනවා අපිට යටිතල පහසුකම් සේවාවක් ලබා දෙනවා. මෙන්න මේ වෙබ්සයිට් එක රන් කරන්න. හරි? මම හිතනවා මේ IaaS cloud computing කියන එකේ ලබා දෙන ප්‍රධාන සේවාවක් වෙන IaaS කියන එක හොඳට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. හරි. හරි. ඊළඟ සේවාව වෙන අපි ඊළඟ සේවාව ගැන අපි කතා කරමු. ඊළඟ සේවාව අපි දැන් IaaS ගැන කතා කරා. හරි. ඊළඟ සේවාව තමයි PaaS. අපි කියනවා platform as a service. එතකොට මේ platform as a service කියන එක එහෙම නැත්නම් PaaS කියන එක ළමයි ප්‍රධානව use කරන්නේ software developers ලා. හරිද? software developers ලා තමයි මෙන්න මේ platform as a service කියන එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ developer ලාට ළමයි මේ සංවර්ධකයන්ට මෙන්න මේ software එකක් හදන්න අවශ්‍ය මොනවාද? software එකක් හදන්න අවශ්‍ය පහසුකම්. හරිද? මේ software එකක් හදන්න අවශ්‍ය පහසුකම ලබා දෙන සේවාවක් තමයි ළමයි මේ platform as a service කියලා කියන්නේ. ඒ කියන්නේ මේ developer කෙනෙක්ට ඒ software එක හදන්න අවශ්‍ය OS එක, ඒකට අවශ්‍ය අපි කියනවා run times කියලා කියනවා. run times. ඊට පස්සේ ඒ software එක test කරන්න, ඊට අමතරව debug කරන්න, මෙන්න මේ වගේ debug කරනවා කියලා කියන්නේ අපි software එකක් හදලා
ඒ software එකේ මොන හරි errors එහෙම තියෙනවා නම් අන්න errors හදන එකට අපි කියනවා debug කරනවා කියලා. මෙන්න මේ වගේ දේවල් කරන්න හරිද? අපි cloud computing හරහා ලබා ගන්න සේවාව තමයි platform as a service කියලා කියන්නේ. එතකොට software හදන කට්ටිය software developersලාට එයාලගේ software එක හදනකොට ඒකට අවශ්‍ය operating system එක, ඒකට අවශ්‍ය testing පහසුකම, ඒකට අවශ්‍ය code කරන්න පහසුකම, ඒකට අවශ්‍ය debug පහසුකම ලබා දෙන සේවාවක් තමයි platform as a service කියලා කියන්නේ. ඒතර මේ service ලබන හිතන්නකෝ මෙන්න මේ වගේ දේවල් කරන්න තරම් පහසුකම තියෙන computer එකක් මං ගාව නැහැ. කියන්නේ වගේ RAM එක අඩුයි. ඒ වගේ දෙයක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවදී මට පුළුවන් platform as පාවිච්චි කරලා මෙන්න මේ දේවල් ඒක ඇතුළෙම සාර්ථකව කරගෙන යන්න. හරිනේ. හරි එතකොට අපි පළවෙනි පාඩමේ මූලික concept විදිහට දෙවෙනි වීඩියෝ එකේදී අපි මේ රෝල් ඉන්ටර්නෙට් ගැන world wide web එක ගැන සහ cloud computing ගැන කතා කරලා ඉවරයි. එතකොට මේ අපි දැන් මේ වීඩියෝ එකේ අවසාන පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි ළමයි මේකේ පොඩි අර security කතාවක් කතා කරන්න තියෙනවා. phishing attack එකක් කියන්නේ මොකද්ද? එතකොට තව චෞරාත්‍රය එහෙම නැත්නම් plagiarism කියලා කියනවා. චෞරාත්‍රය, රචනා චෞරාත්‍රය. අන්න ඒ concept ටික අපිට මේකෙදි කතා කරන්න තියෙනවා. හරිද? හරි. එතකොට අපි ඒ concept ටිකත් කතා කරලා ඉවරලා මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඊට අමතරව ළමයි අපි දැන් පළවෙනි පාඩම කතා කරලා ඉවරයිනේ. ඒ පළවෙනි පාඩමෙන් අපි ඊළඟට past papers වල ඇවිල්ලා තියෙන past papers වල ඇවිල්ලා තියෙන හැම paper එකකම ඇවිල්ලා තියෙන past papers ප්‍රශ්න ටික MCQ ප්‍රශ්න ටික අපි ඩිස්කස් කරන වීඩියෝ ඊළඟට අප්ලෝඩ් කරනවා. පළවෙනි පාඩමේ තියෙන හැම MCQ ප්‍රශ්නයක්ම අපි 2020 ඉඳන් 25ට එනකම් හැම paper එකකම තියෙන පළවෙනි පාඩමට අදාළ MCQ ටික කතා කරලා ඉවරලා පළවෙනි පාඩම ඉවර කරනවා. මොකද අපි මේ ටික ඉගෙන ගත්තා කියලා වැඩක් නැහැ. අපි ඒ ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ නිසා මම හිතුවා මේ වීඩියෝ සීරීස් එකේම MC පාඩමින් පාඩමට අදාළ MCQ ටිකත් සාකච්ඡා කරගෙන යනවා කියන එක. හරි. එතකොට අපි දැන් බලමු මේ කතා කරන දේ ළමයි මොකද්ද අපි කියනවා ඒකට සිංහලෙන් කියන්නේ තතු බෑම කියලා. පොතේ තියෙන්නේ තතු බෑම කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා phishing attack. phishing attack. හරිද? එහෙම නැත්නම් සිංහලෙන් කියන්නේ තතු බෑම. හරි තතුව මේක කොහොමත් ඔයාලා අත්විඳලා තියෙනවා මේ මොකද්ද මේ phishing කියලා කියන්නේ කියලා. හරිද? මම සරල උදාහරණයකින් මේක කියලා දෙන්නම්කෝ. හරිනේ. හරි. මෙතන ඉන්නවා ළමයි. හරිද? මේ ඉන්නවා ඔයා. හරිද? ඔයාගේ කම්පියුටර් එක සහ ඔයා තමයි මේ ඉන්නේ. හරිද? ତොර මෙන්න මෙතන ඉන්නවා කවුද? මේ ඉන්නවා හැකර් කෙනෙක් ළමයි. හරිද? අපි දාමුකෝ හැකර් කියලා එහෙම නැත්නම් ඇටැකර්. හැකර්. හරිද? හරි. එතකොට මෙයා මොකද කරන්නේ ළමයි? ඔයාට එවනවා WhatsApp message එක. හරිද? ඔයාට එවනවා WhatsApp message එක. මොකක්ද එවන්නේ? WhatsApp message එකක් කියනවා WhatsApp message එකක් කියනවා ඔයාගේ අපි හිතමු මොකද්ද? ඔයාගේ Facebook account එක. හරිද? ඔයාගේ Facebook message එකක් කරනවා මේ විදිහට message එකක් තියෙනවා. හරිද? ඔයාගේ මෙතන පොඩි description එකක් තියෙනවා. ඔයාගේ Facebook account එකේ පොඩි අවුලක් තියෙනවා. හරිද? ඒ නිසා පල්ලෙහෙන් තියෙන link එක. මොකද්ද? link එකක් තියෙනවා. හරිද? මම මේ නිල් පාටෙන් දාන්නකො සාමාන්‍ය link පෙන්නනවා නිල් පාටින් වගේ. හරිද? link එකට ගිහිල්ලා ඔයාගේ password එකයි ඔයාගේ phone number එහෙම නැත්නම් email number එක ගහලා ඒකට update කරලා ඒක හදාගන්න කියලා ඔන්න ඔයාලට WhatsApp message එකක් එනවා. හරිද? හරි. WhatsApp message එකක් එනවා. ඔයා වැඩිය මුකුත් හිතන්නේ නැතුව ඔයා මේ කියලා අම්මට දිරි. ඇත්තනේ වගේ Facebook එකේ මොකක් හරි අවුලක් ඇති. එහෙනම් මං ගිහලා ඉක්මනට මේක කරන්න ඕනි කියලා. ඔයා මොකද කරන්නේ? ඔයා ගිහිල්ලා මෙන්න මේ වෙබ්සයිට් මේ මැසේජ් එකේ තියෙන link එක ක්ලික් කරාම එතනින් එනවනේ වෙබ්සයිට් එකක්. හරිද? එතනින් එන්නේ වෙබ්සයිට් එකක්. එතකොට මෙන්න මේ වෙබ්සයිට් එක ළමයි හරියටම Facebook වෙබ්සයිට් එක වගේම තමයි. හරිද? Facebook වෙබ්සයිට් එක වගේ ඔන්න වෙබ්සයිට් එක ඕපන් වෙලා ඒකෙදි ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක හරි ෆෝන් නම්බර් එක හරි පාස්වර්ඩ් එක හරි ගාලා සබ්මිට් කරනවා. හරිද? සබ්මිට් කරනවා. අන්න එතකොටම ළමයි ඔයා මේ ගහපු යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි කෙලින්ම ඇටැකට යනවා. හරිද? කෙලින්ම මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඇටැකට යනවා. එතකොට දැන් ඇටැකට මොකක්ද කරන්න පුළුවන්? ඇටැකට පුළුවන් ඔයා මේකට සාමාන්‍යයෙන් 2 factor එහෙම නැත්නම්
අපි කියන two factor verification එහෙම දාලා නැත්තම් හරිද ඒ වගේ නම් ඉස්සරහට කතා කරු ඒ වගේ ආරක්ෂක ක්‍රම දාලා නැත්තම් ඔයාලට ඒ attack එකට පුළුවන් ඔයාගේ Facebook එකට එයාට log වෙලා එයාට අදාළ දේවල් කරන්න පුළුවන් හරිද මෙන්න මේකට තමයි ළමයි අපි phishing attack එකක් කියලා කියන්නේ නැත්තම් තතු බෑම කියලා කියන්නේ. ඒතකොට තතු බෑම කියලා කියන්නේ මොකද්ද? හරිද විශ්වාසදායී පණිවිඩයක් විදිහට ඔයාට එනවා මොකක් හරි දෙයක් කරන්න කියලා. ඒකේ link එකක් තියෙනවා. ඒ link එක හරහා ඔයා ගිහිල්ලා ඒ දේ data පිරෙවුවම ඒ data ටික attack හොරකම් කර ගන්නවා. මෙන්න මේ වගේ දේවල් තමයි phishing attack කියලා කියන්නේ. ඒතර මේකෙදි වෙන්නේ attack ඔයාට වටිනා කියලා හිතෙන message එකක් විදිහට එවලා එයා ඔයාව නොමග යවලා අන්න ඔයාගේ මොන හරි දත් අපි ඒවට කියන sensitive data. sensitive data. මොනවාද sensitive data කියන්නේ? username ඊළඟට password ඊළඟට bank details මෙන්න මේ වගේ හරිද මෙන්න මේ වගේ details ගන්න එකට අපි කියනවා මොනවද phishing attack එකක් කියලා. ඒතර ඔයාලට මේ phishing attack වලින් බේරෙන්න පුළුවන් two factor verification දාලා ඒ වගේ තමයි ඒ වගේ ක්‍රම හරහා ඔයාලට මේ phishing attack වලින් බේරෙන්න පුළුවන්. ඒතර මේ සිලබස් එකේ පළවෙනි පාඩේ මේ phishing attack එක කියන්නේ මොකක්ද කියන එක කතා කරන්න. දැන් ඉතින් ඔයා මේ කොහොමද ගලව දාන්සලා sorry මේ වෙසක් වගේ ලං වෙනකොට data දාන්සල dialog විසින් ලබා දෙන data දාන්සල. එතකොට තව අවුරුදු ලබා දෙන අවුරුදු ලං වෙනකොට අවුරුදු තැයි කියලා මෙන්න මේ වගේ ඉතින් එනවා ලින්ක් ක්ලික් කරන්න ඉතින් සමහර කට්ටිය රැවටෙලා තමන්ගේ bank details එහෙම දාලා පුරවලා මොකද කරන්නේ? සල්ලි ටික එහෙම නැති කර ගන්නවා. හරිද? කවුරුත් ළමයි නිකන් දෙයක් අපිට ෆ්‍රී දෙන්නේ නැහැ හැමදේම. දැන් ඩයලොග් එකට අමාරුවක් නැහැ ළමයි GB 10ක් විතර අපිට ෆ්‍රී දෙන්න GB 100ක් විතර ෆ්‍රී දෙන්න. ඒ වගේ ඉතින් එහෙම අමාරුවක් නැහැ කාටවත්. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. phishing attack එකක් කියලා කියන්නේ මෙන්න මේ concept එකට මම හිතනවා තේරෙන්නේ නැති කියලා හොඳටම ඔයා මේ කටපාඩම් කරන්න යන්න එපා. ඔයා මේ idea එක තියාගෙන ඔයාගේ idea එක ලියන්න. කියන්නේ phishing attack එකක් කියලා කියන්නේ පරිශීලකයෙක්ව නොමග යවලා එයාට වටින message එකක් විදිහට එවලා යව නොමග යවලා එයාගේ තියෙන sensitive data මේක අනිවාර්යයෙන්ම ලියන්න මේ sensitive data අපි කියනවා සංවේදී දත්ත සිංහලෙන් කියනවා සංවේදී දත්ත කියන හදිසියෙන් අහලා තිබ්බොත් සංවේදී දත්ත කියන එක අනිවාර්යයෙන්ම ලියන්න මොකද ඒක අනිවාර්යයි සංවේදී දත්ත මොනවාද හොරකම් කිරීම එහෙම නැත්නම් ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි phishing කියලා කියන්නේ තතු බෑම කියලා කියන්නේ හරිද මම හිතනවා phishing attack එකක් ගැන හොඳ idea එකක් එන්න කියලා තව දෙකක් තියෙනවා චෞරත්වය කියලා තියෙනවා plagiarism කියලා කියනවා චෞරත්වය. තොරේ චෞරත්වයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රචනා චෞරත්වය. අනිත් එක තමයි අපි කියනවා මෘදුකාංග. එහෙම නැත්නම් software. මෘදුකාංග චෞරත්වය. හරිද? රචනා චෞරත්වය මෘදුකාංග චෞරත්වය. මම සරලව මේක කියලා දෙන්නම්. රචනා චෞරත්වය කියලා කියන්නේ දැන් වෙනත් කෙනෙකුගේ හරි දැන් උදාහරණයක් ගන්නකො ඔන්න ඔයා ලියනවා සින්දුවක් හරිද ඔයා සින්දුවක් ලියනවා ඒ ඔයා මොකක් හරි සින්දුවක් ලියනවා අපි හිතමු සින්දුවේ නම මචං ඔයා මචං කියලා සින්දුවක් ලියනවා මං ඒ සින්දුව අරගෙන ඒක මගේ සින්දුවක් විදිහට ඔයාගේ කිසිම සඳහන් කිරීමක් නැතුව ඔන්න මගේ එකක් විදිහට මං පබ්ලිෂ් කරනවා හරිද social media වල Spotify වල අනම්මනම් වල මේ සින්දුව දැන් මචං කියන සින්දුව ඔයා ලිව්වේ හැබැයි මගේ එකක් විදිහට මම අරගෙන ඔයාගේ කිසිම සඳහන් කිරීමකින් තොරව ඔන්න මගේ එකක් විදිහට ප්‍රචාරණය කරනවා අන්න ඒ වගේ දේවල් වෙන යම් කිසි කෙනෙක්ගේ අදහස් එහෙම නැත්නම් එයාගේ ප්‍රකාශන එයාගේ සිතුම් පැතුම් ඒ මුල් හිමිකරුගේ අයිතියකින් තොරව මුල් හිමිකරුගෙන් අහන්න නැතුව මුල් හිමිකරුගේ කිසිම සඳහනක් තොරව අපේ විදිහට පාවිච්චි කරනකට තමන්ගේ විදිහට පාවිච්චි කරනකට අපි කියනවා රචනා චෞරත්වය කියලා. ඒ වගේම තමයි මෘදුකාංග චෞරත්වය කියලා කියන්නේ මෘදුකාංග කියන්නේ softwares ඒ software හදපු කට්ටියගේ අවසරයකින් තොරව හරිද software හදපු කට්ටියකින් අවසරයකින් තොරව ඒවා ප්‍රචාරණය කිරීම සහ බෙදා හැරීම වගේ දේවල් කරනවා නම් ඒකට කියනවා මෘදුකාංග චෞරත්වය. අයිඩියා එකක් තියාගන්න. ඒතර මෘදුකාංග චෞරත්වය කියලා කියන්නේ මෘදුකාංග හදපු කට්ටියගේ කිසිම අවසරයකින් තොරව දැන් අපි හිතනවා දැන් ලංකාවේ මේ මෘදුකාංග චෞරත්වය නම් හැමදැනම වෙනවානේ. ඒ කියන්නේ දැන් අපි ඔෆිස් පැකේජ් එක ගමුකෝ. ඔෆිස් පැකේජ් එකේ අපි කොමියුනිකේෂන් එහෙම නැත්නම් ඔය ටෙක්නීෂියන් කෙනෙක්ට දුන්නාම එයා අපිට
ඔෆිස් එක දාලා දෙනවා අර මේ ජෙනුයින් කී එකක් නැතුව ක්‍රැක් කරපු එකක් අපිට දෙනවා. කියන්නේ ඔෆිස් පැකේජ් එක ආවේ Microsoft ආයතනයේ අවසරයකින් තොරව මොකද කරන්නේ? ඒක බෙදා හැරීමක් සිදු කරනවා මේ ඔෆිස් පැකේජ් එකේදී. ඔෆිස් පැකේජ් එකේදී ඒ වගේම Windows එහෙම ගහනකොටත් ඒ විදිහට තමයි කරන්නේ. ඒකට මේක ලංකාවේ නම් හැමදාම මේ බුදුගාමි චෞරත්තේ වෙනවා. හරිනේ. ඒකට ෆිෂින් ඇටැක් කියන්නේ මෙන්න මේක. රචනා චෞරත්තය කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ ප්‍රකාශ එහෙම නැත්නම් අදහස් එයාගේ සිතුම් පැතුම් වගේ දේවල් එයාගේ සඳහන් කිරීමකින් තොරව අපේ විදිහට ප්‍රචාරණය කරනවා නම් ප්‍රකාශ කරනවා නම් ඒකට කියන රචනා චෞරත්තය කියලා මෘදුකාංග වෙනත් අය විසින් හදපු මෘදුකාංග බෙදා හැරීම වගේ දේවල් කරනවා නම් ඒකට අපි කියනවා මෘදුකාංග චෞරත්තය කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් පළවෙනි පාඩමේ මෙන්න මේ concept ටික තමයි කතා කරන්නේ. එතකොට අපි පළවෙනි පාඩමේ මුලින්ම කතා කරා data information, ඊට පස්සේ data life cycle එක, data processing steps ටික, ඊට පස්සේ අපි කතා කරා මොනවද data processing steps ටික අන්න ඒ වගේ ටිකක් කතා කරා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේදී අපි ඉන්ටර්නෙට් ගැන, world wide web ගැන කතා කරා. ඊට පස්සේ cloud computing ගැන කතා කරා. ඊට පස්සේ මේ security part, phishing attack එක ගැන කතා කරා. චෞරත්තය මෘදුකාංග චෞරත්තය, රචනා චෞරත්තය කතා කරා. හරිද? ඔන්න වගේ concept එකක් කතා කරා. මම තව අමතර point එකක් කියන්නම් මෙන්න මේ phishing attack ගැන කතා කරමු නිසා. දැන් තව concept එකක් තියෙනවා ළමයි. තව මේ වගේ attack කරන්න පුළුවන් concept එකක් තියෙනවා. ඒකට කියන්නේ social engineering. social engineering. හරිද? සිංහලෙන් කිව්වොත් සමාජ ඉංජිනේරු කරණය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද තමයි මේකෙදී ඔයාගේ කිසිම ඩිවයිස් එකක්වත් ඔයාගේ සිස්ටම් එකක්වත් ඔයාලට මොකක් හරි බිස්නස් එකක් කරනවා ඔයාලට සිස්ටම් එකක් තියෙනවා ඔයාගේ සිස්ටම් එකවත් ඔයාගේ ෆෝන් එකවත් නෙමෙයි මේකෙදී හැක් කරන්නේ ඔයාගේ ඔළුව ළමයි හැක් කරන්නේ. ඒ කියන්නේ ඔන්න ඉන්නවා හිතන්නකො මේ විදිහට ඉන්නවා ඇටැක කෙනෙක්. හරිද? මේ විදිහට ඉන්නවා ඇටැක කෙනෙක්. මේ ඇටැක ළමයි ඔයත් එක්ක සංනිවේදනය කරලා හරිද? ඔයත් එක්ක සංනිවේදනය කරලා ඔයාගේ ඔළුව තමයි හැක් කරන්නේ. ඔයාගේ ඔළුව මයින්ඩ් එක වෙනස් කරන එක තමයි සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ. ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරලා අන්න ඒකෙන් එයාට අවශ්‍ය තොරතුරු ටික ලබා ගැනීමක් තමයි මේකෙදි කරන්නේ. හරිද? ඒකට අපි කියනවා සෝෂල් ඉන්ජිනියරින් කියලා. හරිද? ඒ කියන්නේ ඔන්න උදාහරණයකට හිතන්න ඔන්න ඔයාට කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් කරනවා. නිකන් ළඟම පාර්ශවයක් විදියට හිතවත් විදියට මැසේජ් කරලා නිකන් හිතයිසි විදියට එකතු වෙනවා. හරිද? මේක ඇවිල්ලා නිකන් SMS නිකන් අර නිකන් කරන්න බෑ. ඒකට පොඩි නොලෙජ් එකක් තියෙනවා සයිකොලොජි වශයෙන්. සයිකොලොජි දැනුමක් තියෙන්න ඕනේ මේ දේ කරන්න. හරිද? ඒ විදිහට ඔයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඔයාගේ ඔළුව හැක් කරලා ඔයාගේ බ්‍රේන් එක හැක් කරනවා කියන්නේ මේ මොකක් හරි එකක් දාලා ඔළුව වෙනස් කරනවා නෙමෙයි. ඔයත් එක්ක සංනිවේදනය කරලා අන්න ඔයාගෙන් මේ තොරතුරු දැනගන්න පුළුවන් විදියට ඔයාගෙන් මේ සංවේදී තොරතුරු බැංක් ඩීටේල්ස් දැනගන්න පුළුවන් විදියට ඔයාගේ ඔළුව වෙනස් කරන එකට අපි කියන සෝෂල් ඉන්ජිනියරින් කියලා. ඉතින් මේක මේ වෙද්දී ගොඩක්ම දරුණු වෙනවා. මොකද අර වගේ සිස්ටම් එකක් හැක් කරනවා වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ ඔයාගේ කෙලින්ම ඔයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන තමයි ඔයාගේ ඩීටේල්ස් ටික ගන්න. හරිද? ඒකට අපි සෝෂල් ඉන්ජිනියරින් කියනවා. ඉතින් මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එහෙම නැත්නම් මේ තොරතුරු පද්ධති වල ආරක්ෂාව ගැන කතා කරන ළමයි පුද්ගලයා කියන එක්කෙනා තමයි. හරිද? මේ පුද්ගලයා කියන එක්කෙනා තමයි ළමයි ආරක්ෂාව අතින් අපි කියනවා දුර්වලතම කෙනා කියලා. හරිද? දුර්වලයි. දුර්වලතම කෙනා. ඒතොර මේක ඔයාලගේ මේ සිලබස් එක කතා කරන්නේ නැහැ. උනට ඔයා දැනගෙන ඉන්න. මොකද ඔයා දැන් ICT ඉගෙන ගන්න කෙනෙක් සහ ඔයා ඉස්සරහට කෝපරේට් ලෙවල් එකට එන්ට වෙන කෙනෙක් විදිහට ඔයා දැනගෙන ඉන්න ඕනි මේ වගේ දෙයක් තියෙනවා. එතකොට ඔයා මේ වගේ දෙයක් දැනගෙන හිටියාම අන්න ඒ වගේ ඇටැක් එකක් ආවම ඔයාලට බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරලා අන්න ඒ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාව තමයි සෝෂල් ඉන්ජිනියරින් කියලා කියන්නේ. ඉතින් සරලව නිකන් මතක තියාගන්න, ජස්ට් මතකදී අයිඩියා එකක් තියාගන්න. මොකද ඔයාලට ඕනි වෙනවා සමහර වෙලාවට මේ ඇටැක් එකට ඔයා ඉස්සරහට මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවෙදී මේ වගේ දැනුම තියෙන එක අනිවාර්යෙන් වටනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සෝෂල් ඉන්ජිනියරින් තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා ටික සෙල්ෆ් ස්ටඩි කරලා ඉගෙන ගන්න. හරිනේ. ඒතකොට අපි අපේ ඇඩ්වාන්ස් ලෙවල් ICT hotspots වීඩියෝ සීරීස් එකේ පළවෙනි පාඩමේ තියරි ටික අපි කියන hotspots ටික මෙතනදී කතා කරලා ඉවර වෙනවා. ඒතකොට ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මෙන්න මේ අපි කතා කරපු hotspots ටිකේ A level ICT pass papers වල ඇවිල්ලා තියෙන papers 2020 ඉඳන් හරිද 2020 ඉඳන් 25 වෙනකම්ම ඇවිල්ලා තියෙන හැම pass papers එකක්ම ප්‍රශ්නයක්ම අපි මේකෙදි සාකච්ඡා කරනවා. අපි ඒ වීඩියෝ එකෙන් හම්බ වෙමු.